කිරිකඩ හෙළේ චාරිත්‍රය සිදු කරන මොහොත පුරාණයේ සිට පැවතෙන චාරිත්‍රයක්. එදා ඔක්කාක රජතුමා රාජ්‍ය කරන කාල සීමාවේ ඇති වුණා වූ යම් සිදුවීමක් පුරාණ ඇදුරන් විසින් පුරාණාචාර්යවරුන් විසින් කාව්‍යයට ප්‍රබන්ධ කරලා තිබෙනවා. අපි කාල වේලාවේ හැටියට කවි කීපයකුත් අහලා කිරිකඩ හෙළේ චාරිත්‍රය අතීත කතාවක් කෙටියෙන් කාල වේලාවේ හැටියට අහලා අපි කිරිකඩ හෙළේ චාරිත්‍රය සිදු කරමු. මෙන්න මේ ආකාරයෙන් ඔක්කාකනම් රජ කල සුප්‍රක්මයයි නම් කල නායක බමුණු කුල තමයි බ්‍රහ්මාභිෂේකයේ මුල සුප්‍රක්මයයි කියනා බමුණෙකු එකම වෙසෙනා සෝමසීලී කියනා බමුණු කුමරුට දාව උපනා බ්‍රහ්මමාලනිය නම් මව් බැමිණියගේ කුසෙන් දීව ගරු විලසින් ඇදෙන සඳ ලෙස කුමරි මනරම් මෙසේ වැඩෙනා කල සරණක් සොයා නිසි කල නායක බමුණු කුල බමුණු කුමරුට සරණ දෙන කල මව් බැමිණි දුකසේ ඇවිදින් ළඟට මෙලෙසේ බමුණු කුමරුට මෙසේ කීය වදනක් නිතා දුකසේ අනේක දුක් වින්දා පුතනුව මදුව හන්දා දෙතන කිරි කන්දා මගෙන් කොපමණ බොන්ට ඇත්දා මා විඳපු දුකසේ දුව ඇති කලේ මලක්සේ කුමරුනි නෙතක්සේ වදා ඇති කල දුව නිදන්සේ මව් පැමිණියදා හඬා වැළපිලා පූර්ව මත ඉදිරියට පැමිණලා හැම කෙනෙකුට මනාල කුරුකුමරා අහනවා දුවට දුම් කිරිදීපු සංවාදයක් එදා සිදුන සංවාදය ගැන මෙසේ සඳහන් කරොත් එහෙම මනාලියගේ මව පූර්ව ඉදිරියට ඇවිල්ලා හඬා වැළපිලා කියනවා දුවට දීපු කිරිවලවත් ණය ගෙවන්න නැතුව දඩ කැන්දාගෙන යන්න මේ සූදානම් වන්නේ කියලා ඒ එදා බමුණු කුමරාගෙන් අහන මොහොතේ බමුණු කුමරත් පෙරලා ඒ මෑණියන්ගෙන් ප්‍රශ්නයක් අහනවා මව් බැමිණි දුව හට ඔබ ගදෙහිලේ කිරි කොට පෙවූ ගණනක් මට අනික උත්තර කියන්න මාට මව් බැමිණි එදා කියනවා දුවට දුම් කිරි නම් මැනලා නැතේ මානම් පුතනුව නිසා දැන් කනම කෙලෙසක පවසම්ද මම් පුතනුවනි එනිසා දුවට දුම් කිරි ගණන නොඅසා දැනගෙනුම පිණිසා මෙබස අසනුව කියන්නේ මීමා දස එකඩමස සරි උපන්දා සිට දුම් කිරි අත්කියක් රෙදි සරි පෙඟෙන්නට දුවට දුම් කිරි එතන සිට පැවත එන අත්ත කිරිකඩ සෑතේ කිදෙන පෙර බමුණු තිරිදෙන අනුව දැනගෙන කරමු අද දින රනින් කිල්ලොටයයි රංගාපු ගිරයයි රනින් රන් කෙන්දයි සමග කිරිකඩ සේල පිදුවයි මේ ආකාරයට එදායේ සිදුනා වූ සිදුවීම අපි මහපුණ කවියකුත් කියලා කිරිකඩ හෙළේ
චාරිත්‍රය මේ ආකාරයෙන් අවසන් කරමු. ටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු වයුරු සීවෙයි මගේ කුකුල පිට අම්මේ දුකයි ඔබ ගැන දී වෙන කාලෙට පතනවා අම්මේ දලදා සමිඳුගේ ගීත දරාගෙන දීලා පොරේ හැකියා කරගෙන සමාධියේ සත්‍තා පොතේ සිද්ධ කරන වායිදී ආල්දී ගමකම පාදම් සම්හිතේ තියාගෙන දරුවෙක් මේ ලෝකයට බිහි කරනකොට දතේලේ කිරි කර ළමයන් යන පොනකොට